මචං ඔන්න මම අදත් අරන් ඇවිල්ලා තිනවා මට වෙච්ච පිස්සු හැදෙන වැඩක් ගැන. පොඩි කාලේ කරපු නොහොබිනා වැඩක් ගැන. ඉතින් මචං අපේ ගෙවල් පැත්තේ තියෙනවා මේ පයිනස් සොතු. හරිද? ඔයාලා දන්නවා ඇති මේ නුවර පැත්තට වෙන්න තියෙන පයිනස් කැලවල් එහෙම ගොඩක්. ඉතින් මම එක සැරයක් මමයි තව අයියා කෙනෙකුයි අපේ අයියයි එකතු වෙලා මේ පයිනස් කැලලට මචං ගිනි තිබ්බා. හරිද? සාමාන්‍යයෙන් මචං පයිනස් කෑල්ලකට ගිනි තිබ්බහම සාමාන්‍යයෙන් දවස් 2-3 ඇවිලෙනවා මචං. හරිද? මේ ඉතින් කමක් නැහැ කියලා ඔන්න ඔහෙ ගිනි තිබ්බා. මේ හරිද? ගිනි තිබ්බා. ගිනි තියලා ඉවරලා දැන් මේක ඇවිලෙන්න පටන් ගත්තා සුපිරිට. මොකද පයිනස් කොළ වේලිලා සහ පයිනස් ගස් වල තියෙන කිරි වලට තක් ගාලා ගින්දර ඇවිලෙනවා මචං. ඔය ට්‍රැවල් කරන්න යන කට්ටිය එහෙම පයිනස් ලී පොඩියට කපාගෙන අරයි යනවා මචං. මොකද ගින්දර පත්තු කරගන්න ලේසි. ඉතින් ඒක අපි පොඩි කාලේ දන්නේ නැහැ නේ. තිබ්බා ගිනි පැත්තකින් මචං ඇවිලිලා ගියා කියන්නේ සම්පූර්ණ පැත්තක්ම මේ ඇවිලින්න පටන් ගත්ත එකවර. ඊට පස්සේ අපේ ගමේ කවුද මොකෙද්ද මන් දන්නේ නැහැ එකෙක් අපේ තාත්තට කියලා මේ පුතාලා දෙන්න මේ පයිනස් කෑල්ලට ගිනි තියලා කියලා. ඉතින් තාත්තා ටික වෙලාවකින් ආවා බේල්ට් එක ගත්තා. අපි දෙන්නගේ අත් දෙක ගැට ගැහුවා. දුන්නා මචං දීමනක් කාය මොනවාද බෙල්ට් එකෙන් පිටේම රතු වෙලා තිබ්බේ. ඊට පස්සේ කිව්වා මේ පයිනස් කෑල්ල කොළ තුලින් නිමන්න ඕනි කිව්වා. හරිද? ඉතින් මේ තව අර අයියා කෙනෙකුයි අයියලා වතුර අරන් එනවා. අරකයි මේකයි. මම ඉතින් අර කෝටමාන කියලා කොල් මේ අත්තක් තියෙනවා මචං ඒව කඩාගෙන ඉතින් ගහලා භාගයක් නිමුවා. කොහේ නිමිලිද බචං. ඉතින් මේ පයිනස් කෑල්ල ඇවිල්ලා ගියා. පුළුවන් තරමක් නිමුවා. නිමුවට වැඩක් උන්නේ නැහැ මචං. පයිනස් කෑල්ලත් ඇවිලෙන එක වැඩි වුණා. ඊට පස්සේ ඉතින් අපි දෙන්න ආපහු ආවා. මමයි අපේ අයියයි තව අයියගෙන කිරියයි වැඩක් වෙන්නේ නැහැ කියලා ආපහු ආවා. ආවට පස්සේ මචං මේ පවුදා එහා ගෙදර ඇන්ටි කෑ ගහන්න පටන් ගත්තා මචං. රණ්ඩු වෙන්න පටන් ගත්තා වතුර බට ඔක්කොම පිච්චිලා කියලා. හරිද? පයිනස් කෑල්ල මැදින් මචං වතුර බට දාලා අම්මානේ පත්ත සයිස් වතුර බට දාලා මේ ඒව ඔක්කොම පිච්චිලා කියලා අන්න අරෙන් මැරෙන්න හැදුවා. කෑ ගහලා. ඉතින් දැන් පව්වදා ඉඳන් කියවනවා අම්මයි තාත්තයි කියවනවා. දැන් ඉතින් කනක් ඇහැලා හිටියේ නෑ. කොහොම හරි සතියක් විතර යනකම් කනක් ඇහෙන්නේ නෑ මචං ගෙදර. ඊට තාත්තා ගාන බට ගෙනල්ලා බට ලයින් එක හදලා දීලා හින විකාරයක් කරන්න උනා අපි තුන්දෙනා කරපු වැඩේ නිසා. ඉතින් මේ තාත්තා ගහපු පාරවල් මචං කවදාවත් අමතක වෙන්නේ නෑ මචං. මොකද බිල්ට් එකෙන් ගැව්වේ මචං. තාත්තා ඉඳන් හිටපු බිල්ට් එකෙන් ගැව්වේ. එදා ඉඳන් මං කවදාවත් පයිනස් කෑල්ලකට ගින්නක් තියලා නෑ මචං. පයිනස් කෑල්ලකට ගියා අපේ ගෙදර වත්තකටවත් ගින්නක් තියන්නේ නෑ මචං. හරිද? සත්තු කී දෙනෙක් මැරෙන්නේ නැද්ද? වතුර බට ලොකු ගානක් වතුර බට නැති වුණා. ඒ වගේම වතුර උල්පත් හිඳුණා. ඒ වගේ දේවල් ගොඩක් වුණා මචං. නොදැනුවත්කමට කරපු වැඩක් නිසා. එදා ඒ තාත්තා ඒ පාරවල් ටික ගැහුවේ නැත්නම් අපි අදටත් මේ ඔය වගේ වැඩ කරනවා. තාත්තා අපිට ගහලා හදපු නිසා අද වෙනතුරු මම මචං කැලේකට ගිනි තියන්නේ නැහැ. හරිද? මේක මගේ ජීවිත කාලේ විච්ච අවුරුදු 20 ගානක් අතරතුර විච්ච සුපිරි සිද්ධියක් මචං. මේක කවදාවත් අමතක වෙන්නේ නැති සිද්ධියක්. ඉතින් අද මගේ ජීවිත කතාවේ මට මතක සිද්ධීන් අතුරින් එකක් තමයි මේක. මේ කතාවේ මම මේ වීඩියෝ එක නවත්තනවා. ඉතින් හැමෝම මගේ පේජ් එක ෆලෝ කරන්න, හැමෝම ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. ඉතින් නැවත දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන තෙක් ඔබට නිදුක් නිරෝගී සුබම සුබ දවසක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.